හෙලෝ බොයිස් ඕගලන්ට කොහමද අද අපි ගන්න හදන්නේ RDR 1 එක 1 එකේ මිෂන් ගහන්න නෑ අද අපි ගන්න හදන්නේ බවුන්ටි එක අපි ඉක්මනට ගිහින් අර බවුන්ටි එක මාෂ්යා ගහුවා බවුන්ටි ගත්තා ගැහුවා බවුන්ටි තියනවා බවුන්ටි බලමු ඔව් 400 තියෙනවා ලයිව් ගෙනාවොත් ඩෙඩ් ගෙනාවොත් 200යි හරිද ලයිව් ගේන්නම් බලමු අපි පුළුවන් තරම් අපි මේක ගමු බවුන්ටි එක දාලා ලොකේෂන් එක දාලා යන්කෝ බලන්න කොහෙද ලොකේෂන් එකදී ළඟ පාර තියෙන අවුලක් නැහැ සට ගාලා යන්න පුළුවන් බවුන්ටි දැම්මා පොඩ්ඩයි මේක අපි ළඟ කර දාගමු මෙතන දුර දාලා ඉවරලා ඊට පස්සේ මේ ඕල් ඒකට මූන්ට යන්න වෙනවා ඊට පස්සේ මේ දාගමු ළඟට පොඩ්ඩක් මේ හරියට වගේ දාගමුකෝ මෙතන හොඳයි හරි අශය ගත්තා ගියා. ඔයගලන්ට මෙයා බලන්න ඕන නම් බලන්න නැත්නම් ස්කිප් එක කියන්නේ මේ මම මේක මූත් එඩිට් කරන්නේ නැහැ කිලින්ම දානවා. මේක මගේ පළවෙනි කියන්නේ කලින් දාලා තියෙන වීඩියෝ කතා කරලා දාන පළවෙනි එක තමයි මේ. අපි යන් බවුන්ටි දින තැනට යන්කෝ. මේ මගේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට වැඩ ගොඩක් කරන් ඉන්නවා. වෙනදවසක් මෙතන යද්දි මේ කෙලිම ප්‍රපාදයට වෙලා කලින් හිටපු වශයාව නැති වුණා. ඊට පස්සේ හොයලා මේ අර YouTube වීඩියෝ බලලා තමයි ගත්තේ කියන්නේ අර සාමාන්‍යයෙන් මෙන්න මෙතන දැන් ඔය මෙතන පෙන්නන්නේ වෝ හෝස් ඊට පස්සේ ඔය මේ අශ්වය ටික පෙන්නන්නේ. එතනින් ආය අපිට ඔබලා ගන්න පුළුවන් අපි බයි කරුත් අශ්වය එක්ක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටේම් කරන්නේ නැතුව එතනින් අපි බයි කරලා අශ්වයක් ගත්තොත් එහෙම අපි ඒ අශ්වයා මැරෙන්න අපි ආයව මේ ස්පෝන් කරගන්න පුළුවන්. යන්කෝ බවුන්ඩි දෙන්න ළඟ වань දැන් ටිකක් ළඟයි දැන්. තව ඉස්සරහට තව ගේම් තියෙනවා. ඔයගොල්ලෝ කැමති ගේම් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. මම ගේන්නම්. ග්‍රවුන්ඩඩ් එකේ වීඩියෝ ටිකක් තියෙනවා. ඒ ටික දාන්නම් මම රෙකෝඩ් කරලා තියෙන ඒ ටික. ඔව්. තව ටිකක් යන්න දිනවනේ. මෙතනින් කෙලින්ම ගියොත් එහෙම මෙතනින් කෙලින්ම යන එක ලේසි. අර වටේ ටිකක් වටයක් ගහන්න තියෙනවා. කවුද මේ? මට සිරි ඒ TNT ටිකක් තියෙන්නේ නේ පුපුරෝද? ඔව් ලානුවතේදී. අපි සෙමි ෂොට් ගන්න එක ගමු මේ සෙමි ඔටෝ ෂොට් ඒකෙන් මාර එක දිගට වදිනවා. ඒ සාමාන්‍ය ෂොට් ගන්න එකක් වගේ එක බුලට් එකක් තියලා මේ රීලෝඩ් කරන්නේ නැහැ. එක දිගට තියන්න පුළුවන් අපිට. යන්කොද? තා ටික දුරයි මං හිතන්නේ තියෙන්නේ. ලයිව් ගේන්නම් බලමු අපි පුළුවන් තරම් ලයිව් ගේන්න බලමු. ඒ කියන්නේ ඩෙඩ් වෙලා ගෙනාවොත් එහෙම 200යි. ඒ කියන්නේ අරකින් භාගයක් තමයි හම්බෙන්නේ. ලයිව් ගෙනාවොත් 400ක් හම්බෙනවා. අපි පුළුවන් තරම් මේ ලයිව් ගේන්න බලමු. තව ටිකයි මං හිතන්නේ. බවුන්ටි ළඟ ඉන්නේ අපි. මං හිතන්නේ අර ඉස්සරහා තියෙන කැඩිච්ච ටිකක් තියෙන ඒ ටික තමයි බවුන්ටි ඉන්න අපි බහගමු. බෑගෙන ඉවරලා යන්කෝ. මම මෙතන කලිනුත් බවුන්ටියක් ගැහුවා. ඒක 160ක්ද කොහෙද ඒක කියන්නේ ඉස්සරහා ඉනිමිස්ලා ටික ඉන්නා. මුලින් ඊට කට්ටියව ඩවුන් කරගෙන ඉවරලා බොස්ට ගහමු. තුවක්කුව ගන්න. ඩෙඩ් අය එක දැම්මා. සිලෙක්ට් කරා ගැහුවා. හරි 3 දෙනෙක් ඉවරයි. පරිස්සමින් ඔලුවටම තියමු. පුළුවන් තරම් ඔලුවටම තියාගත්තොත් අපි ලේසි නැත්තම්. තව එක්කෙනා ඉන්නේ. එයාගෙන් පස්සේ අපිට කෙලිම බොස්ව ගන්න පුළුවන්. මම හිතන්නේ පිටිපස්සේ ඉන්නේ බොස්. මේ හරි ඉන්නවා අනිත් එකම. හරි. කවරුණා. ලනුව ගත්තා. පොඩ්ඩ හීලෙන් ගයිමු. ඕ. හරි. අල්ලගත්තා. මෙයාගේ බවුන්ඩි ඉක්මනට අරන් යන්න ඕනේ නේ. ඒ කට්ටිය කල්ලිය කට්ටිය අපි පස්සෙන් පන්නන්න එනවා. අශ්‍යයට එන්න කිව්වා. බවුන්ටි එක ගත්තා. අශ්‍යාවනේ. එන්නෝ අශ්‍ය ළඟට එන්න. මේ අශ්‍ය මම බයි කරලා නෙමෙයි ගත්තේ මොකක් හරි මිෂන් එකක් ගහලා ෆ්‍රී හම්බුනේ. මු ගාවට යන්න හින වෙලාවක් යනවා. දැම්මා
දැන් බවුන්ටි හන්ටර්ස්ලා තව ඒ කට්ටිය කට්ටිය ඉනවා. අර ඔය ඉන්න කට්ටිය. තුන එනවා මේකට සිනිෂ් එමි ෂොට් ගන්න එක ගමු. බස් එක නගිමු. මේ කට්ටිය ගහන්න නැතුව අපි යන්න බලමු. ගහන්න වෙනවනේ. ආවනේ බලමු. පාරෙන් යන්න ඕන මොකද පාරෙන් යද්දි අපි කියන්නේ normal කැලෑවෙන් යනවට වඩා කියන්නේ ස්පීඩ් යන්න පුළුවන්. මේ පොයින්ට් එකක් දාගමු. එතෙන්ට. පිටපස්සින් එන කෙනාට තියමුද මොකද කියන්නේ? තියදාමනේ. හරි උ ඩවුන්. උ ඩවුන් නෑ උන්නේ. කමනේ ළඟට දැන් තියමුකෝ. ඉක්කොන්ට යන්න ඕනේ. දැන් අර කට්ටිය පස්සෙන් පන්නනවා. ඒ කියන්නේ ඒ කට්ටිය අපි කිල් කරායින් පස්සේ තව කට්ටියක් එනවා. එක දිගට එනවා කියන්නේ මේ. ඒ කට්ටිය කිල් කරේ නැත්නම් ඒ කට්ටිය විතරයි ඉන්නේ කෙනෙක් හරි තියාගත්තොත්. ඒ කට්ටිය මගේ අරනවා තව කට්ටිය එනවා. මේක මම දන්නේ දී දැන් මොබයිල් වලටත් තියෙනවා GB සාමාන්‍යයෙන් 10කට 15කට වගේ. හරියටම දන්නේ නැහැ. මේ පාරවල් පෙන්නේ දුර කියන්නේ වටේ යන පාරවල් තියෙන කෙලින්ම යන්න දෙන්නේ නැහැ. හයිවේ වයත් තිබ්බනම් සටගාලා යන්න තිබ්බා. මේ වීඩියෝ එක වැරදි තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. මොකද ගොඩක් වැරදි තියෙන පුළුවන් මගේ පළවෙනි වීඩියෝ එකනේ මේක. එන්නේ කලින් දාලා තියෙනවා මම වීඩියෝ මේක කතා කරලා දාන ෆස්ට් එක මේක. ඔන්න දෙන්නෙක් එනවා. ඔලුවට මේම් කළා දියමු. කෝ තව කෙනෙක් හිටියා නෑ. ඒ දින විතරයි ළඟයි. හරි ඒ දින ඉවරයි. යමු. කෝච්චි කෝච්චියත් එනවා මේ. ඔය කෝච්චියත් අපි කියන්නේ යන ගමන් පැනලා ඔක යන්න පුළුවන් වුණාට අපිට යන්න ඕන දිහාවට නෙමෙයි කෝච්චිය යන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට යා ගන්න පුළුවන් වුණොත් හරි. අරයි මට තියෙනවා. ඩෙඩ් අයි එක තියෙනින්ද හොඳයි නැත්නම් අර හෙල්ලෙන එකත් එක්ක තියන්න අමාරුයි ඔලුවට. පුළුවන් තරම් ඉක්මනට යන්කෝ මේ අපි ඩෙස්ටිනේෂන් එකට. මං හිතන්නේ මං යන්නේ වටයක් මේ බලන්න මේ ටික දුරයි තියෙන අපිට. මේ කැලෙන් දාලා ස්පීඩ් වුණාට කමන්නේ. අර අතෙන්ට යන්න දින අපිට. මැප් එක බැලුවේ නැත්නම් වටින් යන අපරාධි. ඔන්න තව 3 දිනක් යනවා. අයියෝ පා වෙනවා දැන්. කමන්නේ. අපි මේ කියන්නේ සිටි එක ළඟින් ඉන්නේ. ඒ කට්ටිය ඩිස්පවුන් වෙනවා. ඒ කට්ටිය. දැන් මේ ගිහිල්ලා අපි කෙලිම ෂේෆ්ට් බාර දුන්නාන් පස්සේ අපිට අපේ ගාන දෙනවා. හරි බොයිස් අපිට කියන්නේ 400ක් මම හිතන්නේ හම්බෙන්න තිබ්බේ. බලමු. බවුන්ටි එලායු. සල්ලි හම්බුනේ නැද්ද? හම්බෙලා 2200 ගණන් තිබ්බ මං ගාව. තව බවුන්ටි එකක් ආවොත් ගාමු දැන් කො බෑ. කොයිද මගේ ගෙදර තියෙන්නේ? ඉස්සරහනේ. මෙන්න මෙහි. අපි ගිය ඇතුළට ගිහිල්ලා ගේම් ප්ලේ ඉවර කරමු. අයියා. දරවහන්න එළියට ආවනේ. දරවහන්න එළ. අද ගාවට ගියා. එහෙනම් බොයිස් අද දවසේ අපි ගේම් ප්ලේ ඉවරයි. ඔයගොල්ලෝ subscribe කරලා follow කරලා තියාගන්න.